ගමේ පොඩි ගෙදරක අම්මා තාත්තා නැතිව දරුවන් දෙන්නෙක් ජීවත් වුණා. ලොකු අයියා රවින්දයි නංගි නදීෂයි. අම්මා නැති වුණ දවසේ ගෙදරම නිහඬ වුණා. නදීෂා බය වෙලා අයියාගේ අත තදින් අල්ලගෙන ඇහුවා. අයියේ අපිට දැන් මොකද වෙන්නේ? මම ඉන්නකල් ඔයාට කිසි දෙයක් අඩු වෙන්නේ නෑ. ඒ වචන එක්ක ඔහුගේ ජීවිතේම වෙනස් වුණා. ඔහු පාසල යාම නවත්තලා වැඩට ගියා. උදේ ඉඳන් රෑ වෙනකල් මහන්සි වෙලා වැඩ කළා. අත්වල කැපීම් කරගැට තිබුණත් ඔහු නැවතුනේ නෑ. රෑට නදීෂා නිදා ගන්නකොට ඔහු තනිවම ඇගේ පොත් බලලා ඉගෙන ගත්තා. නදීෂා වෙනුවෙන්, ඇගේ අනාගතය වෙනුවෙන්. වසර ගණනාවකට පස්සේ නදීෂා විශ්වවිද්‍යාලයට තේරුණා. ඉන්පසු හොඳ රැකියාවක් ලැබුණා. ඇය සාර්ථක වුණා. ඒත් ඇය කවදාවත් හිතුවේ නැහැ ඒ සාර්ථකත්වයේ පිටිපස්සේ කවුද හිටියේ කියලා. දවසක් ඇය ගමට ආවා. ගමේ කඩේ ඉස්සරහා රවින්ද තවමත් හිටියා. වයස වැඩි වෙලා, මුහුණ මහන්සියෙන් පිරීලා, කරගැට පිරුණු අත් එක්ක. අයියේ මේ හැමදේම මන් නිසාද අයියේ? ඔයාගේ අනාගතය වෙනුවෙන් මම මේ අත් කැප කළා. මට ලොකු දෙයක් ඕන නෑ. ඔයා හොඳට ඉගෙනගත් එකම ඇති. යාළුවනේ, ජීවිතේ අපි ගොඩක් වෙලාවට සාර්ථකත්වය හොයන්නේ පිටත ලෝකයෙන්. හොඳ රැකියාවක්, ලස්සන ජීවිතයක්, සමාජ ගෞරවය, ඒ හැමදේම අපි දිනන්න උත්සාහ කරනවා. ඒත් ඒ ගමනේදී අපිට නොපෙනෙන දෙයක් තියෙනවා. අපි ඉහළට යන හැම පියවරක් පිටිපස්සේම කවුරු හරි නිහඬව අපි වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒ අය කවදාවත් ලොකු සද්දෙන් කතා කරන්නේ නැහැ. ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඔවුන්ගේ වේදනාව කවුරුත් දකින්නේත් නැහැ. ඒත් ඔවුන් තමයි අපිට පාර හදලා දීලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ අම්මා, තාත්තා නැත්නම් සහෝදරයෙක් වෙන්න පුළුවන්. අපි වෙනුවෙන් කැප වුණු අය, අපේ ගමනට මුල දුන්න අය, ඔවුන්ව අමතක නොකරන එක තමයි සැබෑ සාර්ථකත්වය.